කො බලන්න පාසලේදී පොඩ්ඩක් දඟකාර පොඩ්ඩෝ. ඔන්න පුතේ පාසලේදී දඟ වැඩ කරන්නේ. පාසලේදී වැඩ කරද්දී චුට්ටක් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඇයි දන්නවද? ඔයා පොට්ටික අරගෙන හිමීට යද්දි එහෙම නැත්තම් දුවගෙන යද්දි අනතුරු වෙන්න පුළුවන්. එහෙනම් අද අපි අඳින්නේ අන්න ඒ වගේ පාසලේදී අපිට වෙන්න පුළුවන් අනතුරක් ගැන. මේ තමයි අපි හිතන්නකෝ පඩි පෙළකින් වේගෙන් දුවගෙන එනවා. ඔන්න අපේ කකුල් දෙක පැටලිලා වැටෙන්න පුළුවන්. එහෙනම් අපි පරිස්සමට එතනින් යන්න ඕනේ. අපි අද අඳින්නේ අන්නේ අන කොණ්ඩේ ඇස්තක නහය මෙයා බය වෙලා ඉන්නේ. ඇඟ කොටස කොටසත් මේ විදිහට අපි ඇඳලා. හරි දැන් අපි අඳිනවා පඩි පැල. පඩි පැල කොටස තමයි මෙයාගේ කකුල් දෙක පැටලිලා වැටලා තියෙන්නේ. කොටසේම පින්නට වැටිලා. පැටික්නම් එක ලස්සන කරගන්න. මගේ හදිස්සි වෙලා පොට්ටික අරගෙන දුවන්න ගිහින් පුතාලත් වැටෙන්න එපා.